හලෝ යාළුවනේ කොහොමද? ඉතින් පොඩි විස්තරයක් කියන්න තමයි මේ වීඩියෝ එක කරන්නේ. සඳුන්ගේ මගේ වීඩියෝ එකක් දැම්ම අපි ළඟදී TikTok එකේ. ඒක ඉතින් පොඩක් ඔයාලා අතරට ආවා. සඳුන් මේ ගර්ල් කෙනෙක්ට පොඩ්ඩක් මේ කැමති වෙච්ච එකක් ගැන කියලා මේ ඉතින් ඒක ආවා. ඉතින් ඒකත් එක්කම මේ දැන් සඳුන් දැක්කේ නෑ. ඒක ඇත්තටම ඒකේ ගොඩාක් දෙනෙක් සඳුන්ට ඇත්තටම මේ ගොඩක් දෙනෙක්ගේ ආදරය මේ ප්‍රකාශ කරලා තිබ්බා. ඉතින් මේ වීඩියෝ එකේ හරහා කමෙන්ට්ස් වලින් ඒක ඔයා දැක්කේ නෑනේ. නෑ. ඉතින් යාළුවට ඔයාලට පුළුවන් මේ තෑන්ක්ස් කරන්න. ගොඩක් ඇත්තසි. මගේ යාළුවන්ට. හරි. ගොඩක් ස්තුතියිලු යා. මේ ඉතින් ඔයාලට විශේෂයෙන් කියන්න ඕනේ ඇත්තටම සඳුන් කියන්නේ ගොඩාක් අමාරුවෙන් හිටපු චරිතයක් පොඩි කාලේ ඉඳලා. ඉතින් මම යත් එක්ක දැන් අවුරුදු 10ක් විතර ඉන්නවා. යාගේ පිටිපස්සෙන් ඉන්නවා. ඉතින් යාව ඉඳලා එයාට ඇත්තටම කතා කරගන්නවත්, ඇවිද ගන්නවත් බැරුව හිටපු කෙනෙක්. කොහොම හරි වෛද්‍ය විද්‍යාවටවත් කරන්න බැරි දේවල් ඇත්තටම අපිට ආදරෙන් යාළුකමෙන් පිට එකෙන් කරන්න පුළුවන්. ඉතින් අද යා නැකිටලා කරලා ඇවිදලා කරලා එයාට හැමදේම තේරෙනවා. මම කියන්නේ මේ වගේ අය ඉන්නව තව මේ ලෝකේ. අපි ඒ වගේ තැන් දැකලා තින මේ වගේ බලා ගන්න ඒ වගේ තැන් වලට ගිහිලා දාලා ඉතින් මම කියන්නේ එහෙම කරන්න එපා. ඒ කියන්නේ මම පොරක් මම ලොකු දෙයක් කරා මෙහෙමයි කියන දේ නෙමෙයි මම කියන්නේ. මම කියන්නේ මේ වගේ කෙනෙක්ගේ පිටිපස්සෙන් හිටියොත් හැබැයි ටික කාලයක් යනවා. හැබැයි මෙයාලගේ දෙයක් කරගන්න පුළුවන් තැනට ගේන්න පුළුවන්. අද මෙයාට YouTube channel එකක් තියෙනවා. මෙයා තනියම කරගෙන යන්නේ. මෙයා අපිත් එක්ක ඉඳලා අපේ යාළුවෝ ආශ්‍රය කරලා ඒ සියලු දේම එයා අත්විඳලා එයාත් දැන් සාමාන්‍ය පුද්ගලයෙක් බවට පත් වෙලා තියෙනවා. කියන කරන හැමදේම දැනෙන ඇහෙන කෙනෙක්. ඉතින් ගෑනු ළමයෙකුත් ඉතින් මේ ළඟදී දැකලා මේ යා ඉතින් මෙහෙම චූටි දේවලුත් හිටපු ගමන් ඉතින් කීයනවා කරනවා දකින්නවා. ඉතින් ඒව ඉතින් අපිට බලක්වන්න උවමනාවක් නැහැ. ඒක ආයේ විදිහට දන්න එක ෆිල්ටර් කරගෙන ඒ විදිහට ඒක බැලන්ස් කරගන්න මම කියන්නේ මෙහෙම කෙනෙක් ඔයාලගේ පවුලකට ඉන්නවනම් අනිවාර්යෙන් එයත් එක්ක පිටිපස්සෙන් ඉන්න දිගටම. ඒක කාලයක මේවා කියලා ලැබෙන්න මම උන්සින් කරන්නේ. ඒ කියන්නේ මම වගේ යාළුවෙක් ලබන්න පව් කරන්න ඕනේ. පික් කරද්දු නියමයි. මේ මම කියන්නේ එහෙම ඉන්න. මම පොරක් කියන එක නෙමෙයි. මම මේකෙන් අදහස් කරන්න යන්නේ ඉන්න ඔයාලටත් කියන්නේ පිටිපස්සෙක ඉන්න අනිවාර්යෙන් එයාලා අදාළ තැනට ඒ තරහ දවසකදී එනවා. මේ කොහොමද දැන් අද ටයිම් එකක් හරි ඒ ටයිම් එකට තමයි අදත් මේ අපේ දිහාට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මම කියන්නේ හැමෝම ගිම ආදරය මේ වගේ ලබා දෙන්න. ඉතින් කිසිම ප්‍රශ්නයක් නැතුව එයාලගේ දේවල් එයාලගේ එදිනදා ජීවිතයේ සියලු දේ එයාලට කරගෙන යන්න පුළුවන් ඉතින් එයාලා ඒ තත්ත්වයට එනවා. කරලා බලන්න. ඩොක්ටර්ස්ලත්